හායි කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ කොණ්ඩේට ට්‍රීට්මන්ට් එකක් නන් නෙවෙයි. ඔයාගේ ෆේස් එකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක්. ඒ කියන්නේ මේ දවස්වල ටිකක් නිවාඩු දවස් තිබුණා. ඒ වගේම දවසල් තිබුණා. ඉතින් මේවට ගිහින් ඔයාගේ මූණේ පාට මේ වෙනකොට අවුවට පිච්චිලා වෙන්න පුළුවන්. ඉතින් මේක දවස් 2කින් 3කින් වගේ රිකවර් කරගන්න පුළුවන් විදිහේ පොඩි ගෙදරදීම කරගන්න පුළුවන් චූටි ෆේෂියල් එකක් ගැන තමයි අද මම ඔයාලට කියන්නේ. අනිත් මේක ස්වභාවික අමුද්‍රව්‍යයන්ගෙන් කරන්න තියෙන නිසා ඔයාලට කිසිම බාධාවක් නැතුව හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් හැමදේම හරිම පියවරෙන් පියවරට දැනගන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඔන්න මේ විදිහට හොඳින් මූණ පිරිසුදු කරගන්න පුළුවන්. කලින් මම කිව්වා වගේ ඔයාට මේකට ඔයාගේ ෆේස් වොෂ් එක එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන සබන් එක භාවිතා කරන්න. ඒ වගේම තමයි මතක ඇතුව විනාඩි 3ක වගේ කාලයක් මේක මසාජ් කරන ගමන් හොඳින් පිරිසිදු කරගන්න. මේකෙදි මම මසාජ් කරන පියවර ඒ විදිහට අනුගමනය කරන්න. ඔන්න පිරිසිදු කළයින් පස්සේ මම ටිෂු එකක් ආධාරයෙන් තමයි මූණ පිරිසිදු කරගන්නේ. ඒ කියන්නේ වතුර පිහ දාන්න. ඒක ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. ඊට පස්සේ මම අරන් තියනවා කෝපි කුඩු, ඒ වගේම තමයි රෝස් වෝටර්. මේ දෙක තමයි මික්ස් කරලා අරන් තියෙන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට පදම මේකේ ගන්න ඕනේ ඔයා. ඉතින් රෝස් වෝටර් අනිවාර්යයි කියලා දෙයක් නැහැ. ඔයා ගාව මේ වෙලාවේ රෝස් වෝටර් නැත්නම් ඔයාලට පුළුවන් මේකට සාමාන්‍ය වතුර පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔයාලට සෙන්සිටිව් ස්කින් එකක් එහෙම නැත්නම් ඇක්නි තියෙන ස්කින් එකක් තියෙනවා නම් ඔයාලට මේකට කූල් වතුර උනත් භාවිතා කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේක ගාලා විනාඩි 2ක කාලයක් මේ විදිහටම තියෙන්න දෙන්න. එතකොට හොඳටම මේක හැමට උරා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තියලා ඔයා අපි ඊළඟ පියවරට යමු. ඔන්න මම ස්ක්‍රබ් කරන පියවරට තමයි දැන් යන්නේ. විනාඩි 2ක් හිටියට පස්සේ මේ මිශ්‍රණය හොඳට වේලිලා තියෙනවා. හැබැයි මේ වේලුණු හැමට අපි කිසිම වෙලාවක ස්ක්‍රබ් එක කරන්නේ නැහැ. මම මේ වෙලාවේ අත වතුරෙන් තෙත් කරගෙන තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වතුර ටිකක් වගේ ෆේස් එකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර ටිකක් ස්ප්‍රේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රෝස් වෝටර් ටිකක් ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඒ විදිහට මේක තෙත් කරලා තමයි අපි ස්ක්‍රබ් කරන්න ඕනේ. මේ හැම වෙලේම සියුම්ව උඩු අතට තමයි ස්ක්‍රබ් කරන්න ඕනේ. අනිත් දේ තමයි ඔයා මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයාලට කුරුලෑ තියෙනවා නම් ඇක්නි තියෙනවා නම් ඒ මත කිසිම වෙලාවක ස්ක්‍රබ් කරන්න යන්න එපා. ඉතින් ඔයාගේ බෙල්ලත් හොඳට ස්ක්‍රබ් කරන්න. ඒ වගේම තමයි උඩ අතට තමයි ස්ක්‍රබ් කරන එක කරන්න ඕනේ. ඒක මතක තියාගන්න. අනිත් එක තමයි දැන් මේ ස්ක්‍රබ් එක කරනකොට දැන් මේක අපි ටික වෙලාවක් කරද්දී ආයෙම වේලෙන්න බලනවා. එතකොට නැවත ආයෙ මූණට වතුර දාලා හොඳින් ස්ක්‍රබ් කරගන්න. නිකම්ම සෝදලා දාන්න එපා. කවාකාරව මේක ස්ක්‍රබ් කරන ගමන් ඔයා මේක හොඳින් ඔයාලට මසාජ් එකකුත් මූණට දෙන්න. ඒ වගේම තමයි විනාඩි 4ක 5ක වගේ කාලයක් මම ස්ක්‍රබ් කරලා ඉවර වෙලා නැවත පිරිසිදු වතුරෙන් හොදලා ටිෂු එකකින් මූණ පිහදා ගන්නවා. ඊට පස්සේ මතක ඇතුව ඔන්න අනිවාර්යයෙන්ම ටෝන කරගන්න ඕනේ. මමත් ටෝන කරගත්තා. ඔයාලට මේ වෙලාවේ ටෝන එකක් නැත්නම් මේ වෙලාවේ කූල් වතුර උනත් ඔයාගේ ෆේස් එකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ටෝන කරලා විනාඩි 4ක් වගේ තියන ඇරලා මම ෆේස් පැක් එක භාවිතා කරන්නයි යන්නේ. ඉතින් ෆේස් පැක් එකට මම බිත්තර සුදු මද ඒ වගේම තමා කොෆි පවුඩර් තමා භාවිතා කරලා තියෙන්නේ. මේ කොෆි පවුඩර් එක බිත්තර සුදු මදේ හොඳින් කවලම් කරලා මේකදී කොෆි පවුඩර් ඔයාලට තේ හැන්දක විතර වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් එක බිත්තරයක සුදු මදයකට. ඊට පස්සේ ඔයාගේ ෆේස් එකට අර අපි ටෝන කරලා විනාඩි 4ක් 5ක් තිබ්බ ෆේස් එකට මේක හොඳින් ඇප්ලයි කරන්න. මේ විදිහට හොඳට ඇප්ලයි කරගන්න ගමන් ඔයාලට චූටි මසාජ් එකක් දෙන්න පුළුවන්. ඔයාගේ ෆේස් එකට කවාකාරව තමා මේ මසාජ් එක කරන්න ඕනේ. ඒක ඔයා හරියටම මතක තියාගන්න. ඉතින් බෙල්ලටත් මේක ආලේප කරන්න. ඊට පස්සේ මේක ආලේප කරයින් පස්සේ ඔයා කතා කරන්න එපා. ඒකදී ඔයාගේ හැම ඇදෙන්න පුළුවන්. ඒ නිසා කතා කරන්නේ නැතුව ඔයා ඉන්න. ඉතින් මේක ඔයාගේ මූණට විතරක් නෙමෙයි ඔයාගේ කකුල් වලට අත්වලට උනත් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි ඊළඟට කරන්න ඕන. ඔන්න දැන් මම ෆේස් පැක් එක අයින් කරලා කියන්නේ බිත්තර සුදු මද එක්ක දාපු ෆේස් පැක් එක අයින් කරලා මේ තමයි දැන් ඔයාලට විනාඩි 2කට විතර වගේ පස්සේ තමයි මේ වීඩියෝ එක ගේන්නේ. මම ආයෙම ටිෂු එකකින් මුණ හොඳින් පිහ දැම්මා. පිහ දාලා විනාඩියක් විතර තියෙන දීලා මම කලින් පිනපුට ඕන එකම මම මේ වෙලාවෙත් ඇප්ලයි කරනවා.
ඔයාලට ටෝන් එක ඇප්ලයි කරනකොට කොටන් පෑඩ් එකක් භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි මම නම් දැනට අතේ තමයි පාවිච්චි කරේ. ඒ වගේම තමයි මේ ඇඟිලිවල උෂ්ණත්වය තියෙන නිසා හොඳින් මේක හැමට උරා ගන්නවා වගේම හොඳ මසාජ් එකකුත් දෙනවා. ඉතින් අද දැන් මම මේක කරලා ඉවර වෙලා දැන් පැය 3ක් 4ක් යනකල් ඔයා කිසිම දෙයක් ආලේප කරන්න එපා ෆේස් එකට. ඒ වගේම තමයි ඔයාගාව ටෝන් එකක් නැත්නම් අනිවාර්යයෙන්ම අයිස් වතුරේ මේකප් පැක් එක යූස් කරාට පස්සේ අයිස් වතුරෙන් හෝ මද රස්නේ වතුරෙන් අනිවාර්යයෙන්ම මූණ හොදන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඊට පස්සේ ඔයා දැන් මේක දවල් කාලෙන් කරොත් නයිට් එකට ඔයා ගන්න සීරම් එකක් වේවා ක්‍රීම් එකක් වේවා ඒක ඔයාට භාවිතා කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඒ වගේම මේ ෆේස් පැක් එක ඔයා සතියකට දවස් දෙකක් වගේ කරන්න. එතකොට ස්ක්‍රබ් කරන ට්‍රීට්මන්ට් එකත් එක්ක ෆුල් ට්‍රීට්මන්ට් එකම කරනවා නම් ඔයා මේක මාසෙකට 4 පාරක් විතර කියන්නේ සතියට එක වතාවක් ගන්න ස්ක්‍රබ් කරන එක කරන්න. ඉතින් මේ විදිහට කරලා ඔය අනිවාර්යයෙන්ම මටත් රිසල්ට් කියන්න වගේ ඔයාගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන් කමෙන්ට් එකේ දාන්න. එහෙනම් මම අද හිතනවා ඔයාලට වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් මම ගිහින් එන්නම්. බයි.